දැන් කොහෙද යන්නේ? විලේෂලෑන්ඩ් යනවා. මොකටද? එන්ජොයි කරා. එන්ජොයි කරා. මොනවටද එන්ජොයි කරන්නේ? මොන වගේ දෙයක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ඒකේ උදේ තියෙන පැකේජ් එක උදේ 8 ඉඳන්. දැන් ඔයා යනකොට වෙලාව 2යි. දෙකේ ඉඳන් අපේ අයත් එක්ක ගමනක් යනවා කියන්නේ ඕක තමයි ඉතින්. යන්නේ ඉඳපු තැන නෙමෙයි අන්තිමට යන්නේ. ඔයා හිතනද ඔයාට එතනින් සතුටක් ලැබෙයි කියලා? ඊළම තමයි බලන්න ඉන්නේ මොන වගේ සතුටක් කරයි. තප්පර 15කට වැඩිය ගන්න එපා කොපිරයිට් වගේ. හා. ඉතින් එනක නෑ කිව්වනේ. අන්තිම දවස. අන්තිම දවස. නෑ කමන්නේ මොනවාද? කොහෙද අපි ආවේ? නැන්ද මඩලේට මොනවද කියන්න තියෙන්නේ? යුගාචි. යුගාචි. ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මෙහි ආවට. ඔයා මෙහෙට කැමතිද? ඈ? කොෆිට් කියන්නේ? අර ඒ කතා කරමු ලෝකෙත් කතා කරන්නේ. කතා ඉන්නේ කියන්නේ. ඔයාලට මොනවද කියන්නේ? සෙනක පොඩ්ඩක් වැඩිනේ. ඈ අම්මට එදුවට මොනවද කියන්න තියෙන්නේ? ඈ හායි කියන්නේ යුගාචි. දැන් චුට්ටක් සින්දුවක් ඇහෙනවද? පාට කියවන්නේ දෙන්නත් දෙන්නත් දෙන්න. ඔයා හරිවාන් ෂෝට් එක හස්බන්ඩ් පොලි මේ දෙන්නේ. ඕ මේ දාන ගෙදර ගිහිල්ලා. මේ තියෙන්නේ අපිට හම්බෙච්ච බූෆේ එකේ තිබ්බ ලන්ච් එක. හැමෝම ඉතින් අන්න කන ගමන් එන්නේ. අත්‍තරම හරිම රහයි මෙතන තියෙන කෑම මෙනු එක. ඔයාලත් ඒලා try කරලා බලන්න. ඔන්න දැන් අපි යන්නේ අපිට හම්බෙච්ච රූම් එක බලන්න. අපි හිතාගෙන ගියේ ඇත්තට මේක රූම් එකක් කියන ඒකට ගිහිල්ලා බලන්න අපිට ෆුල් විලා එකක්ම හම්බෙලා තිබ්බා. අපි ගිහිල්ලා බලමු කොහොමද අපිට හම්බෙච්ච විලා එක කියලා. ඇත්තට මාර ලස්සනයි view එකත් එක්ක. විලා එකේ ඇතුළට යද්දි අපි හිතුවේ නෑ මේක මේ තරම් ලස්සන ඇති කියලා. යන තැනම තියෙන වොෂ්රූම් එක ඒක මාර පිරිසිදු විදියට කම්ෆර්ටබල් විදියට තිබ්බා. උඩ තට්ටුවේ තියෙනවා 2 bed තියෙනවා. මුළු ෆුල් විලා එකම ෆුල් AC උඩයි යටයි දෙකම. එතකොට එළියේ තියෙනවා view point එකක්. හවසට ටී එකක් බොන්න පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න ලස්සන view එකක් තියෙනවා එළියේ. මාරම ලස්සනයි. ඉතින් අපේ ගිය සෙට් එකටම මාරම හැපි. මොකද මාර ලස්සනයි මේ විලා එක හිතුවට වඩා. දැන් මේක අපි උඩ තට්ටුවට ගිහිල්ලා බලමු. ඉතින් අපි උඩ තට්ටුවට යන ගමන් තමයි ඉන්නේ. උඩ තට්ටුවට යන්න බෑ කට්ටිය පොර කන උඩ බලන්න ඕන එක එක්කෙනා. මොකද දෙන්නෙත් යන්න අමාරුයි මේ පඩිපෙළේ. ඊට පස්සේ ඉතින් අපි ආපහු උඩට යමු කියලා තීරණය කරා. ඔන්න ආපහු කට්ටිය උඩට යන පහළට බහපු කට්ටිය ඉතින් ඔන්න සෙට් එකම උඩට යන ගමන් ඉන්නේ උඩ තට්ටුව බලන්න. අපි බලමු උඩට ගිහිල්ලා කොහොමද කියලා. මාර ලස්සනයි උඩ view එකක්. කට්ටිය ඉතින් ගිය ගමන් ඇඳට පැනලා උඩ තට්ටුවේ ඉඳන් view එක බලද්දි මාරම ලස්සනයි එළිය. හිතුවට වඩා ඇත්තට මේ විලා එක ගොඩාක් ලස්සනයි. ඒ වගේම හොඳ කම්ෆර්ටබල් විදියට තිබ්බා. නයිට් එකක් වුණත් මෙතන ඉන්න පුළුවන්. කට්ටිය ඉතින් හැමෝම ෆොටෝස් ගන්නවා, වීඩියෝස් ගන්නවා. ගොඩක් හැබැයි උඩ මම හිතන්නේ ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් 4 දිනෙට 5 දිනෙට වගේ තමයි. ඉතින් දැන් තමයි හොඳම වැඩ ටික පටන් ගන්න. අපේ ඇඩ්වෙන්චර් ගේම්ස් ටික මේක නම් මාරම අමාරුයි. මම නම් එක පාරයි ගියේ. කට්ටියම දැන් මේකේ එන්ජොයි කරා. ඒ වුණාට එද්දි පොඩ්ඩක් එහෙම හෙලවෙනවා වැඩි හින්දා පොඩ්ඩක් වදිනවා වැඩි හින්දා එහෙම
පොඩක් මේක අමාරුයි. මට නම් අමාරු මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. ඉතින් මුලින්ම අපේ කවාව දැන් චාලියාව මගේ ඊළඟට යන්න ඉන්නේ. මමයි දසුනි යමු කියලා තීරණය කරා. එනකොට අපි තා චුට්ටක් ඉඳලා යමු කියලා මේ ගේම්ස් එක බලන්න අපි බලාගෙන හිටියා. ඔන්න හරින්දුයි දසුනි ශාලී මේකේ ගියා. මේකේ තියෙන්නේ ඔය කඹෙන් ඇවිල්ලා ජම්ප් කරන්න තියෙන්නේ පූල් එකට. මෙතන පූල් එකේ ගොඩක් මෙතන ගැඹුරු අඩි 10ක් කොහෙද ගැඹුරු. ඒ හින්දා මෙතන සේෆ්ටි ජැකට් තියෙනවා. සේෆ් ගාඩ්ස්ලා ඉන්නවා මොනවා හරි වුණොත් බේරගන්න. හින්දා බය වෙන්න දෙයක් නැහැ. මුලින්ම ශාලී ඇවිල්ලා පැන්නා. දැන් අන්න හරිඳු වෙන්න යන්නේ. මම නම් මේක කරේ නෑ. මම මේක විතරයි කරේ නැත්තේ. හරිදු වෙන්න යන්නේ අපි බලමු. එයාත් ඇවිල්ලා එයාගේ ජම්ප් එක පොඩ්ඩක් අර එද්දි ස්ලෝ වෙච්ච ඉඳ එයා පොඩ්ඩක් තල්ලු කරා. ඊට පස්සේ අනේ ඉතින් දසුනි තීරණය කරා මේ කඹේ ගිහිල්ලා මේකට ජම්ප් කරනවා කියලා. එයා ජැකට් දාගත්තා. මොකද එයාට මම හිතන්නේ ලොකුවට පීනන්න බෑ මට වගේම. ඉතින් ඔන්න එයා කම්බේලිලා යන්න හදන්නේ. එයාටත් කියලා දෙනවා. මෙතන කියලා දෙන්න වෙනම කට්ටියක් ඉන්නවා. ඒ හින්දා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. එයා ජම්ප් කරා. එයා හොඳ ජම්ප් එකක් ගත්තා. හැබැයි උඩ ඉඳන් ජැකට් එක දාලා හින්දා එයාට අවුලක් වුණ නැහැ. එයා වැඩි යට ගියේ නැහැ. ඔන්න ඉතින් අපේ කොටා ඉන්නවා. එයාට නම් කොහොමද පීනන්න බෑ. ඉතින් මං පුළුවන් නම් මේකට පැනලා එකපාරක් පීනලා පෙන්නන්න කියලා. හැබැයි ඉතින් එයා චැලෙන්ජ් එක ගත්තා. හැබැයි වැඩි දුර පීනන්න ඕනේ නැහැ. පොඩක් බය වුණා. දැන් මම තමයි මේ චැලෙන්ජ් එක ගන්න යන්නේ. මම කිය මම මේක එකම එක පාරයි කියලා ආයි නම් මම කියන මොකද මේක නම් හෙනදම් බය හිතනවා මට. මම දන්නේ අනිත් අයට කොහොමද කියලා. එනවද නැද්ද කියලා ගොඩක් වෙලාවක් කල්පනා කරනවා මම මේකේ ආවේ. බලන්න මම මේ ස්පීඩ් එක කොහොමද කියලා. මම දන්නේ මගේ බරත් එක්කද කොහොමද කියලා. මම නම් මාරි ස්පීඩ් එකෙන් ආපු ගොඩක් ඔක්කොම වගේ කට්ටියම මේකේ මාරි ස්පීඩ් තමයි ආවේ. මතක් වෙද්දි බය හිතනවා මේක නම්. ඉතින් මේක තමයි ආතරම එක. මම හිතන්නේ මම තමයි සුපිරිම සම්මානය. ඇඩ්වෙන්චර් ගේම් එක. වයිඩි වල ඉස්සලා එනවා මදි. යාගේ මම හිතන්නේ ඇඳගෙන ෂෝට් එකක් තියලා බඩගාගෙන යනවා. ඊට පස්සේ ආපහු චැලෙන්ජ් එක ගත්තා. මම දැන් දෙනවා. හරිද මල්ලි යා තාව හද ස්පීඩ් එකකින්. ඊළඟට මම හිතන්නේ මේ දසු නිද කොහෙද? හරි දසුනි තමයි. මාරි ස්පීඩ් මේක නම් මාරම ගන්නද. හරිද මල්ලි ආයි දෙවෙනි පාර ගත්තා. අපි මේක කීප සැරයක්ම කරා මාරම කට්ටිය කීප සැරයක්ම මේක ගියා. හැමෝම මේක ගියා. එන්ජොයි කරා. ගොඩක් අය අතන තිබ්බ ගේම්ස් දෙක තුනම මිස් කරා. මොකද ඒක අමාරුයි වගේ කරේ හිතින්න උනාට අපි මේක කීප සැරයක්ම ගියා. මේ ගේම් එක හැමෝම කරා කියන්නේ. මාරම fun මේක. මොකද ලොකු පූල් එකක් තමයි ගිහිල්ලා වැටෙන්නේ පූල් එකට. ඉතින් බය වෙන දෙයක් නෑ. අනික මේකේ ගොඩක් ඉඩ තියෙන දෙන්නෙක් උනත් යන්න පුළුවන්. ඒකට දෙන්නෙක් යන්න කරේ බයනකින් තමයි හැමෝම තනි තනි ඉන්නවා. හැබැයි මාරම fun කියලා වැඩක් නෑ. අයත් ඉඳලා උඩ බය ඉන්න. මේකත් නේද බෝඩ්. ඒ කකුල් දෙක දිගාරිනවා. ආදිරෝ ඒ. එන්නදී. Hi. Say hi, you guys. You guys go say hi. Hi. Nanti room में करते.
end of the day ඔයාට මොකක්ද අද දවසකින් කියන්නේ? අද මරුනේ මාර අපිට අමාර ඉදිරිය අපි ෆන් කරා. මෙහෙමයි මෙයා අපිට කිව්වා එක්කෙනෙක් ඉන්නකොට මෙයා ඇවිල්ලා තිරින් බාගයක් කියලා. හැබැයි මෙයා ඇවිල්ලා ඒ චැලෙන්ජ් එක බාරගත්තේ නැහැ. ඒ නිසා ඒ කොල්ල ගෙනින් කොල්ලෙක් කියලා කියනවා. එහෙනම් තාම ඉවර නෑ. තව තියෙනවා. අපි දැන් හරි ඒකත් හැමෝම තාම මෙතන යන්නේ නැහැ. මෙතන අපිට ටී එකක් දෙනවලු දැන්. එතනින් හම්බෙමු. දැන් ළඟට දැන් ඔයාට මොකද හිතෙන්නේ දැන්? තමා පොඩ ඇඟට පොඩ ඔයා මොකද්ද මේ තැන ගැන දෙන රිවිව් එක කියන්නේ එන කට්ටියට බලන්න එන්න හිතන් ඉන්න අයට මොකද්ද ඔයා කියන්නේ? තමයි 10 දෙන්න පුළුවන්. 10 out of 10 දෙන්න පුළුවන් නේ. මොකද දන්නවද ලන්ච් එකත් හොඳයි. ලන්ච් එකත් රසයි ඔක්කොම තිබ්බනේ. මේකත් හොඳයි. දැන් අපිට ඩෙසර්ට් කන්න බැරි වුණා කිව්වෙන් අපිට ඩෙසර්ට් එකක් දෙන්න. දැන් එතකොට තැන් වල එහෙම දෙන්නේ නැහැ නේ. අර කස්ටමර්ස්ලා ගැනත් හොඳට බලනවානේ. කස්ටමර් සර්විස් එකත් හොඳයිනේ. ඇයි මේ සේෆ්ටි අතන සේෆ්ටි එකයි ඔක්කොම මේවා ටිකත් එක්ක බලපුවම ඔයා මෙතන රෙකමන්ඩ් කරන එන අයටනේ අනිවාර්යයෙන්. එහෙනම් අපි ඊළඟ ලොග් එකෙන් හම්බෙමුනේ. බයි. ඉතින් මේ තමයි අපේ vlog එකේ අන්තිම හරිය. ඉතින් අපි රෑ තීරණය කරා බාබකියු පාටි එකක් දානවා කියලා. මොකද දවසේ දෙපාරක් අපි බත් කාපු හින්දා අපි රෑ තීරණය කළා බාබකියු කමු කියලා කට්ටියත් එක්කම. ඉතින් අපේ බොයිස් රටික එකතු වෙලා සුපිරි බාබකියු පාටි එකක් ඕගනයිස් කරලා තිබ්බා. චිකන් සොසේජස් වෙනම බියර් ගෙනත් තිබ්බා බියර් බොන අයට. අපි පූල් ගිහිල්ලා ගොඩාක් මහන්සි වුණා ඒකේ තිබ්බ ගේම්ස් එක. ඉතින් අපි තීරණය කරා කාලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න මෙතන පොඩි කයියක් දාගෙන ඉතින් හැමෝමත් එක්කම hina වෙවි එක කිය ජෝක් කර කට්ටියත් එක්ක මෙතන ඉතින් අපේ බාබකියු ටික බේක් වෙනකන් කට්ටියත් එක්ක බලන් ඉඳියා. ඉතින් දවසනේ ඔයිල් ස්ප්‍රේ කරනවා බාබකියු වලට. මොකද ඔයිල් දාලා තිබෙන්නේ නැහැ බාබකියු මැරිනේට් කරද්දි. ඉතින් කට්ටියම බලන් ඉන්නේ බාබකියු කෑල්ලක් කන්න. තාම ඉතින් ස්ටාර්ට් එකනේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් කට්ටිය hina වෙවි එක කිය මාරම ෆන්. ඉතින් අපේ සෙට් එකම කියන්න කතා කරන්න කියවන්න ගත්තාම කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඇත්තටම අපේ සෙට් එක ගැන කියන්න වචන නැහැ මට නම්. ඉතින් කොයි වෙලේ බැලුවත් hina වෙච්ච ගමන්මයි. මගේ සෙකන්ඩ් vlog එක මේ විදිහට මම ඉවර කරනවා අපේ බාබකියු පාටි එකෙන්. ඊට පහුවදා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් හරිම දුකයි. ඒ වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. ඊළඟ vlog එකෙන් අපි හම්බෙමු. හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න. subscribe කරන්න. bye bye.